බුදු ගුණ සිහි කරන් ගායනට විහෙරගල දම් ගුණ සමග බැලුනාපි පරම කල සගගන සුවඳ මුසු කොට සඟ රසය බල අවසර දෙන්න කවි බණයට සාදු තල විහෙරගලේ නාහිමියනි අසම සම දායක සභාවට තුති මල් ගෙනවි මම උදේසිනි ගුරු මව්පද වෙලක දම පන්විලකින් ලියාදමුවද බණක දෙම ගයන්ත කෝචිත සමගින් මම ජනිත වෙරබිමේ පෙළහර පා මුද පුවත ගම්මාසිහු එක් මුනි පෙර පින්සපත සාදුකාරයක් දෙමු අපි සුපින්වත බරක් නොමැති පරහුම්මට දැනුම ඔයා වහෙගනේ තුයුගට අතුනලු දුන්නු ඔයා අදවත මැදට නිතියතුවක් දුන්නු අදටත් ලැබුණු හමුවේ මමයි ඔයා ඉතාමතා අපි දෙන්න හමු වෙනවා ගොතදැත බදලාපි වපුරනවා වනපදවයින් ප්‍රේමයවක ගෙනෙනවා බෝසත් සිරිත් ආලදාගර කට සොඳුරු ජාතක කතාව කරඹුම සබකි ගුරු දුකකට මුල් නොවී
අදමියුරු සාක්‍යයන්ගේ හඬ දෙන්නයි සාක්‍ය ඔබගේ හඬ දෙන්නයි බණ පදලි සීලස සවනකින්නයි දෙතුන්නතාවක් සාදු කියන්නයි දෙතුන්නතාවක් සාදු කියන්නයි සෞසතෝ පුබුදු කර ලෝතර බුදු බවෙන් හිදු ආත්ම භවයේයි මේ සවන් පත්‍යම කරන්නේ ලෝතර අප මම අමාවැණි අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා කිඹුල්වතට වැඩම කරන මොහොතේ සුද්ධෝදන මහ රජතුමා බිම්බා දේවිය නම් යසෝදරාව ගැන මෙන්න මෙසේ විස්තර කරනවා. ඔබ මැදුරෙන් පිට වූ දවසේ පටන් ඔබ වහන්සේ රන්සිලු පිළ ඉවතලා කසාවත කරාගත්තා. ඉතින් ඔබ වහන්සේ ධර්මවචන ආකාරය අසා දිව්‍ය භෝජන ප්‍රතික්ෂේප කරා. ඔබ වහන්සේ සුව යහනා ඉවත් කළ නිසා ඇය ඒ සියලු දේවල්ම ප්‍රතික්ෂේප කරා. බොහෝම චාම් ජීවිතයක් ගත කර මේ බිම්බා දේවිය අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ආත්මේ පවණක් නොව පෙර සංසාර භවයන්හිදී පවා සංසාරේ එකට ආදවෝ කියාපෑවා. ඉතින් මෙවැනි කතා පුවතක් එක්ක මෙසේ සිට ආරම්භනම් සඳකිඳුරු ජාතිය බුදු විවසර කින්න දොරට වදින්නේ පියරජුවසරින් විස්තර පසන්නේ යසෝදරා දේවිය සොයන්නේ එගේ කොටිය සොයලාමි වදින්නේ සුදුම් රාජුන් විස්තර කර ඔබනති තුරාය වැතුරට විහැදුවා රජ සැප අතර ඉන්නොබමින් දිවිගෙව්වා බිම්බා දේවිගේ ගුණ පිය රජු සෙව්වා කුදවේදීව ඇගෙනි කල කුසල් දරා හිමිවද සිටියේම සමසිත සිතින්දරා වරදන්න බැරිවම සිරේ වදල පොරා සබරක් තරම් හැඩුවා යසෝදරා ඒ ගුණ සුවඳ සාසරන්මයි ගෙනෙන්නේ විරාගයේ කැඩ කොසලත අදමන්නේ සුදුම් රාජුන් විස්තර කර
විමසන්නේ එනිසයි කිනුරු ජාතක වත දෙතන්නේ ආචාර්ය සුවේපුතේ බරණස් පුරවරින් හිටියා බ්‍රහ්මදත්ත කියලා රජුගේ. ඔන්න සමහරක් දරුවෝ කතා කරනවා. ඉතින් අපි අහම මේ කතන්දරයක් කියන්නේ. ඒ හින්දා බරණස් පුරවරින් හිටිය පුතේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක්. මේ රජතුමා මෝල්ගඩේකට ගොඩක් ඇලුම් කරා. සතුන් මරාන කන්න, පුච්චන කන්න බොහෝම ආසයි. ඒකෙන් හරි සතුටක් වෙන්න කෙනෙක් තමයි මේ බරණැස් රජතුමා කියලා කියන්නේ. ඉතින් අපමහා බෝසතාණන් වහන්සේ එක ආත්ම භවයක ඉපදෙනවා කිනුරේ කියලා. ඉතින් ඔයාලා දන්නවා යසෝදරා තම ක්‍රියාම්බිකාව සංසාර භවයක් පුරාම අපමහා බෝසතාණන් වහන්සේ කැටුවා කියලා. ඉතින් මෙහෙම ඉන්න කාලේ හිමාලයේ බොහෝ වර්ෂා කාලයක් හිමාලයෙන් පහළට බසින්න බෑ මාස 4ක් පුරාවටම බොහෝ වර්ෂා කාලයක්. ඒ හින්දා මාස 4ක කාලයක් හිමාල කඳු මුදුනට වෙලාම ඇති වෙලා. ඉතින් හිතුණා මේ සඳ කිඳුරියත් එක්ක පොඩක් විනෝද වෙන්න. ඉතින් එහෙම හිතලා පර්වතයෙන් පිටතට යන්න දෙන්න තීරණය කරනවා. ඉතින් හිමාලයේද මාන බලපු මේ සඳ කිඳුරා හිතනවා සොඳුරු මොහොතක් තේමින් මොකටපත් වෙන්නේ. ඉතින් මේ දෙන්න විනෝදෝනේ කොහොමද කියලා බලන්නයි මේ ළඟට සූදානම් වෙන්නේ. බ්‍රහ්මදත්ත නම් මේ දවස රජගත්ත මරණස්නුවර රජෝනපු රංගත්ත මොබදයමට හදවත වැඩි ඉඩගත්ත හිමාලයන්නටති රලගත්ත බෝසත් කුලේ සිට පෙරසාද කුණගත්තු කිඳුරනි මාදවනයි දිවිගත්තු කිඳුරියයිලස සිය බිරිඳ රැකගත්තු හදවත පුරා ගැඹුරේ